කියලා කියන්නේ. වචන වෙනුවට මම පුංචි අදහසක් විතරක් මෙහෙම ගෙන આવොත් මම හිතනවා ඔබට මිල්ටන්ව තේරෙයි. අපි හිතමු මිල්ටන් මල්ලවරච්චි කියලා මිනිස්සෙක් මේ රටේ හිටියේ නෑ. හරිම සරලයි. අපි එහෙම හිතමු. එහෙම හිතලා අපේ ජීවිත කතාව පොඩ්ඩක් රිවයින් කරලා බලමු. අපේ පෙම් හසුන් වල අපිට ලියන්න සින්දු තියෙයිද? අපිට ජීවිතේ හොඳටම වැරදිච්ච තැන්වල, ජීවිතේ බරපතල අහිමිවීම් දැනුණු තැන්වල ඇස් දෙක වහගෙන අහන්න අපිට සින්දු තියෙයිද? එහෙම නැත්නම් ජීවිතේ සමහර තැනක ඉතාම ලස්සන හැඟීමක් හිතට දැනුණම ඒක තනියම විඳින්න අපිට මොන වගේ දේවල් තියෙයිද? ඇත්තම කිව්වොත් අපිට නොදැනුණාට මිල්ටන් කියලා කියන්නේ අපේ ජීවිතේ ඉතාම පුද්ගලික සිතුවිලි සමුදායක යම් කොටස්කාරයෙක්. මිල්ටන් නොහිටියා නම් ඒ සිතුවිලි වලට පණ දෙන්න අපි ගාව සින්දු නැහැ. ඒ නිසා එවැනි මිනිසෙක් තමන්ගේ ජීවිත කාලය තුල කරපු නිර්මාණ සහ ජීවිත කතාව තමයි මේ විසල් තිරයට එන්නේ. ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ අපි මේ අද ඇවිල්ලා තියෙන වැඩේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරොත්. මේ චිත්‍රපටයේ තියෙනවා සින්දු 30ක්. සින්දු 30ක් තියෙනවා කියන්නේ හරියට ගණන් හදලා බැලුවොත් මේක කොන්සර්ට් එකක්, ෆිල්ම් එකක් නෙමෙයි. කොන්සර්ට් එකකවත් සින්දු 30ක් නෑ. සාමාන්‍යයෙන් කොන්සර්ට් එකක් තියෙන සින්දු 25ක් විතර තමයි උඩරින්. සින්දු 30ක් කොහොමද චිත්‍රපටයක් ඇතුළට ගෙනාවේ? ඒක බලන්න ඔබට චිත්‍රපටය බලන්න වෙයි. හැබැයි විශේෂ කාරණාව වෙන්නේ ලංකාවේ සින්දු 30ක් තිබුණු චිත්‍රපටයක් මේ වෙනකන් හැදුන්නේ නැහැ. ඒ නිසා මේක එක්තරා විදියකින් වෙනස් චිත්‍රපටයක් වෙනවා. මේ තමයි ලංකාවේ වැඩිම සින්දු ප්‍රමාණයක් ඔබට ඇහෙන සහ බලන්න පුළුවන් චිත්‍රපටය. ඒකෙම සින්දු 26ක් සිංහල සින්දු වෙනකොට හින්දි සින්දු 4කුත් තියෙනවා. දැන් අපි අද මේ දවස් වෙන් කරගෙන තියෙන්නේ මේ සින්දු ටික ඔබට පෙන්වන්න සහ එතනින් තෝරාගත්ත සින්දු ටිකක් ඔබට පෙන්වන්න සහ ට්‍රේලර් එක පෙන්වන්න, පූර්ව ප්‍රචාරණ පටිය පෙන්වන්න. දැන් ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ සින්දු ටික බලන්න කලින් මෙන්න මේක විතරක් ඔළුවේ තියාගන්න. මෙයා බලපුවහම ඔබට හිතෙයි මේ සින්දුවේ විෂුවල් එක නේද මේ කියලා. නෑ. මේ සින්දුවට විෂුවල් කරලා නෙමෙයි. ඒ විදිහට මෙතනින් එහාට ඔබට දකින්න රූප සින්දුවේ රූපරාම හැටියට තේරුම් ගන්න එපා. මේ චිත්‍රපටයේ කතාවේ කොටස් තියෙන්නේ. මට පොඩි ගැටලුවක් තියෙනවා සින්දු 25ක්. සින්දු 15ක් 20ක් විතර අහනකොට චිත්‍රපටය තේරෙයිද කියලා. මම දන්නේ නැහැ නේ. ඒ නිසා මාත් ආසයි ටික බලන්න. ගීත කලාව ඉතාම දියුණු තැනක තමයි තිබුණේ. හැබැයි මිල්ටන් මල්ලවාරච්චි මේ රටේ සංගීත මහපොළොවේ මුල් අදිනකොට සිංහල සින්දු වලට වඩා වැඩි ඉඩක් මේ රටේ හින්දි සින්දු වලට තිබුණා. ඉන්දියානු ගායකයින්ගේ, මොහමඩ් රාෆි වැනි ගායකයින්ගේ ගීත අපේ රටේ තාම ජනප්‍රිය වෙන්න තිබුණා. ඒකම හින්දි තනු වලට සිංහල ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙමින් තිබුණා. එවැනි පරිසරයක හින්දි සංගීතය අතෑරලා එකපාර සිංහල සංගීතෙට එන්න බෑ. ඒ නිසා මිල්ටන්ගේ ගමන ඇතුලේ හින්දි සින්දු කීපයකුත් තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන මම හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ විෂුවල් ටික බැලුවාම කාටවත් තේරෙන්නේ නැති සුපර් හිට් එකක් කියලා. ඉතින් අතරම මේ චිත්‍රපටයේ මම හිතන්නේ ඒ ගීත 30ක් තියෙනවා. ඒ 30 මේ බලෙන් ඔබ ගීත නෙමෙයි, ගීත වලට අදාළ ලස්සන කතන්දරයක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ චිත්‍රපටයේ මුහුරත් උළෙලේ දවසේ පටන්ම මේ දක්වාම තිබිච්ච හැම දෙයකටම අපි සහභාගී වුණ ආයතනයක් විදිහට. ඉතින් පසුගිය දවසක මේ චිත්‍රපටය බලන්න අපිට ආරාධනා කළා. මම සහ අපේ මණ්ඩලයේ නිලධාරීන් පිරිස, රකිත සෝදාස් මහතා ඇතුළු දිසානක මහතා ඇතුළු පිරිස ගිහිල්ලා චිත්‍රපටය නැරඹුවා. ඉතින් නැරඹුවට පස්සේ තවත් කියන්න දෙයක් නැහැ. මේ චිත්‍රපටයේ සුපර් හිට් එකක් තමයි. අපිට ඇත්තටම හරිම ආසිතුන චිත්‍රපටය නරඹනකොට ඒ අතීතයේ ඒ ගීත වර්තමානයේ ගැළපෙනවරින් නිර්මාණය කරලා තිනවා. මම හිතන්නේ අතීතයේ හිටපු රසිකයන් විතරක් නෙවෙයි චිත්‍රපටිය වර්තමානයේ සිටින තරුණ පරපුරක් ගන්න ගන්න විදිහට චිත්‍රපටි නිර්මාණය කරලා තිනවා. ඇත්තම මිල්ටන් මල්ලවාරච්චි තමයි මම මේ චිත්‍රපටිය දැක්කේ. ඉතින් අපි නොකපිලියවම චිත්‍රපටිය තෝරගත්ත අපේ මණ්ඩලයට. මේ චිත්‍රපටිය CL සිනමා එන්ටර්ටේන්මන්ට් මණ්ඩලය ඇතුළු ස්කෝප් LFD මණ්ඩලයේ තිරගත කරන්න අපි තීරණය කළා.
ඇත්තරම ස්තුතිවන්ත වෙනවා අරුණ ජයවර්ධන අධ්‍යක්ෂකවරයාට මේ වගේ නිර්මාණයක් කිරීම ගැන. ඔහු නිර්මාණය හොඳටම කරලා තියෙනවා. මම හිතන්නේ ඔහු 2026 වසරේ වාර්තාවක් තිබ්බා ධර්ම යුද්ධ චිත්‍රපටයේ ලක්ෂ 6000ක. ඉතින් මම කියනවා අරුණ මහත්තයා ඒ වාර්තාව ඔයාම කඩයි කියලා මේ චිත්‍රපටියේ තිරගත් වුණාට පස්සේ ඒ තරම් හැඟීමක් මට ආවා මේ චිත්‍රපටිය නරඹනකොට. ඇත්තටම ආසයි චිත්‍රපටිය. ඒ තරමටම හදවත වැළඳගත් චිත්‍රපටියක්. ඉතින් මම වැඩි විස්තර කියන්නේ මේ චිත්‍රපටිය අපි ඔක්තෝබර් මාසයේ මුල සතියේ දිනෙත් මම දන්නවා. නමුත් දිනේ අතරම 8 වෙනිදා තමයි අපි තීරණය කළේ. 8 වෙනිදා අපි රසිකයන්ට තීරණ කරනවා. ඉතින් හරියට අපි මාකට් කළොත් මේ චිත්‍රපටය ලක්ෂ 6000කට වැඩිය උපදවන්න පුළුවන්. ඉතින් මාකටිං හරියට කරන්න ඕනේ. හැම දිනම මේ චිත්‍රපටය වැළඳගත් චිත්‍රපටයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ස්තුතියි. Thank you.